වීඩියෝ එක බලන ඔයාට වගේ වෛද්‍යවරයා කිව්වද වගේ හදවතට ස්ටෙන්ට් එකක් දාගන්න වෙනවා කියලා. ඔයාට නැත්තම් සමහර විට වගේ පවුලේ කෙනෙක්ට, ඔයාගේ හිතවතෙක්ට මේ තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවද මේ විදිහට හදවතට ස්ටෙන්ට් එකක් දාගන්න කලින් අපි කොච්චර දේවල් ගැන හොයලා බලන්න ඕනද කියන එක. ඉතින් මොන ස්ටෙන්ට් එකක් දාන්න කලින් රෝගීන් 90%ක්ම දන්නේ නැති වැදගත් කරුණු පහක් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට මේ කියන්න යන්නේ. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් අවධානයෙන් අහගෙන ඉන්න කියලා ඔන්න මතක් කරනවා. හරි, එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හදවතට ස්ටෙන්ට් දාන එක මේ වෙනකොට ගොඩාක් දෙනෙක් අතර ඉතාම වැදගත් ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි ස්ටෙන්ට් දාන්න කලින් දැනගන්න ඕනේ වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඉතින් මේ විදිහට දැනගෙන ඉන්න ඕනේ කරුණු කීපයක් අතරින් වැදගත්ම කරුණු 5 ගැන තමයි මේ කතා කරන්න යන්නේ. එකක් තමයි අපි ස්ටෙන්ට් එකක් අපේ හදවතට දාගන්න කලින් අපි එහෙම කරන්න ඕනේ ඇයි කියන එක අපි දැනගන්න ඕනේනේ. ඉතින් ඒ ගැන පුළුල් අවබෝධයක් ඇතුව තමයි අපි ස්ටෙන්ට් එකක් දාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙහෙම ස්ටෙන්ට් එකක් දාන්නේ. අපි මේ ගැන සරලව වලට තේරෙන විදිහට චුට්ටක් බලමුකෝ. අපේ හදවතට ලේ ගෙනියන රුධිර නාලිකා අපි ඒවට කියනවා කොරොනරි ආටරිස් කියලා. ඉතින් මෙන්න මේවායේ කාලයත් එක්ක මේ දේ තැම්පත් වීම නිසා පිපිරලා යන්න පුළුවන්. එතකොට රුධිරය හදවතට යන ප්‍රමාණය අඩු වෙලා පපුවේ වේදනාව අපි කියනවා ඇන්ජයිනා කියලා. ඒ වගේම හදවත අකර්මණ්‍ය වීම, ඒ කියන්නේ heart attack වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල ස්ටෙන්ට් එකක් දාලා රුධිර නාලිකාව විවෘත කරලා රුධිර නාලිකාව ඇතුලේ රුධිර ප්‍රවාහය සාමාන්‍ය තත්ත්වයට ගෙන එනවා. සරලවම කිව්වොත් රුධිර නාලිකාව ඇතුලේ රුධිරය ගලන්න ස්ටෙන්ට් එකෙන් පාර හදලා දෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි අපි ස්ටෙන්ට් දාන්න ඕනේ. හරියට ස්ටෙන්ට් එක දාන්න කලින් දැනගන්න ඕනේ වැදගත්ම කරුණු ඔයාලා දැනගත්තනේ. දැන් ඔයාලට ඒ ගැන අදහසක් තියෙනවා. දැන් අපි ස්ටෙන්ට් එකක් දාන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ දෙවෙනි කරුණ මොකක්ද කියලා බලමු. දෙවෙනි කරුණ විදිහට අපි දැනගන්න ඕනේ සෑම රුධිර නාලිකා සිරවීමකටම ස්ටෙන්ට් දාන්න ඕනේ නැහැ කියන එක. ඒ කියන්නේ සමහර අවස්ථාවල රුධිර නාලිකාවේ අවහිරවීම කියන්නේ බ්ලොකේජ් එක බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන්. අන්න ඒක නිසා වෛද්‍යවරයා මේ අවහිරවීම ඒ කියන්නේ බ්ලොකේජ් එකේ ප්‍රමාණය, ඔයාට ඒ මොහොතේ ඇවිල්ලා තියෙන රෝග ලක්ෂණ, ඒ වගේම ඔයාගේ හදවතේ තත්ත්වය කියන මේ හැම දෙයක්ම සලකලා බලලා ස්ටෙන්ට් එකක් ඕනිද නැද්ද කියන එක තීරණය කරනවා. ඉතින් මේ තීරණය අනුව ඔයාට ඉදිරියේදී ස්ටෙන්ට් එකක් දාගන්න වෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ තත්ත්වය බෙහෙත් වලින් පාලනය කරගන්න වෙනවා වෙන්නත් පුළුවන්. හරි, ඉතින් දැන් අපි බලමු ඔයාලා ඊළඟට දැනගෙන ඉන්න ඕනි වැදගත් කරුණ මොකක්ද කියලා. ඊළඟ තුන්වෙනි වැදගත් කරුණ තමයි ඔයා ස්ටෙන්ට් එකක් දාපු පමණින් රෝගය සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ කියන කරුණ ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ කිව්ව මොකද්ද? ඒ කියන්නේ ස්ටෙන්ට් එකක් දාන්නේ රුධිර නාලිකාවේ අවහිර වෙලා තියෙන තැන විවෘත කරන්නනේ. හැබැයි රුධිර නාලිකාවල මෙද තැන්පත් වීම කියන රෝගය, ඒ කියන්නේ ඇතරොස්ක්ලෙරොසිස් කියන රෝගය ස්ටෙන්ට් එකක් දැම්ම කියලා සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා ස්ටෙන්ට් එකක් දැම්මට පස්සෙත් ආහාර පාලනය, ව්‍යායාම, ඒ වගේම ඖෂධ නිසියාකාරව ලබා ගැනීම දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් ස්ටෙන්ට් එකක් දැම්ම කියලා ඒ දේවල් නොසලකා හැරියොත් ඔයාට මේ තත්ත්වයට නැවත මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක නිසා ස්ටෙන්ට් එකක් දාපු ගමන් මගේ ලෙඩේ නම් සම්පූර්ණයෙන් සනීප වෙයි කියලා ස්ටෙන්ට් එක දාන්න කලින් ඔයා හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදි. ඒකට අර කලින් කිව්වා වගේ ආහාර පාලනය, ව්‍යායාම, ඒ වගේම ඖෂධ හරියාකාරව ගන්න ඔයා සූදානම් වෙලා ඉන්න ඕනේ. හරි, දැන් අපි බලමු ඔයා දැනගෙන ඉන්න ඕනි අනිත් වැදගත් කරුණ මොකක්ද කියලා. ස්ටෙන්ට් එකක් දැම්මට පස්සේ ඔයාට පාවිච්චි කරන්න වෙන බෙහෙත් ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ස්ටෙන්ට් එකක් දාපු රෝගීන්ට සාමාන්‍යයෙන් ලේ කැටි ගැසීම වළක්වන්න බෙහෙත් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඇස්ප්‍රින්, ක්ලොපිඩොග්‍රෑල් වගේ බෙහෙත් ස්ටෙන්ට් එකක් දැම්මට පස්සේ වෛද්‍යවරයා නියම කරනවා. ඉතින් මේ බෙහෙත් ඔයාගේ වෛද්‍යවරයා නියම කරන කාලය පුරාවට නියමිත විදිහට ගන්න එක ගොඩාක්ම වැදගත්. එහෙම කළේ නැත්නම් ස්ටෙන්ට් එක ඇතුලේ ලේ කැටිවීම කියන්නේ ස්ටෙන්ට් ට්‍රොම්බෝසිස් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවධානයෙන් මිදෙන්නවා අනිවාර්යෙන් වෛද්‍යවරයා නිර්දේශ කරපු බෙහෙත් හරිම විදිහට ගන්න ඕනේ. හරි, දැන් අපි බලමු ස්ටෙන්ට් එකක් දාන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕනි අනිත් වැදගත් කරුණ මොකද කියලා. ඒ තමයි ඔයා දැනගෙන ඉන්න ඕනි ඔයා ස්ටෙන්ට් එකක් දැම්මට පස්සේ ඔයාගේ ජීවන රටාව සෞඛ්‍ය සම්පන්න විදිහට වෙනස් කරගන්න ඕනි කියන එක.
ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වෙලා හිටපු නැති කෙනෙක් නම් ස්ටෙන්ට් එක දැම්මට පස්සෙත් ඔයාගේ ජීවන රටාව ඒ විදිහටම වෙනස් නොකර තියාගෙන ඉන්නවා නම් ආයෙමත් රුධිර නාලිකා සිරවීම වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා ධූමපානය නවත්තන්න. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු කරගන්න. ඒ වගේම නිතරම ව්‍යායාම කරන එකත් වැදගත්. ඒ අනුනම කොලෙස්ටරෝල් පාලනය කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ජීවන රටාව සෞඛ්‍ය සම්පන්න විදිහට වෙනස් කරගන්න ඔයා සූදානම් වෙලා ඉන්න ඕනේ. ඉතින් වීඩියෝ එක අන්තිමේදී කියන්න තියෙන්නේ හදවතට ස්ටෙන්ට් දාන එක අද වෛද්‍ය විද්‍යාවේ ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් ස්ටෙන්ට් එකක් දාගන්න කිසිම විදිහකට බය වෙන්න එපා. ඒ මොකක් වුණත් ස්ටෙන්ට් එකක් දාගන්න කලින් ඒ ගැන නිවැරදි දැනුවත්භාවයක් තියෙන එක ඒ තරමටම වැදගත් නිසායි මෙඩ්ග්‍රේසල් YouTube නාලිකාවෙන් මේ ගැන වීඩියෝ එකක් අද ගෙනාවේ. ඉතින් ඔයා තාමත් අපේ සෞඛ්‍ය නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔන්න දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක බලපු ඔයා අපි කලින් ස්ටෙන්ට් ගැන කරපු වීඩියෝ එක තාමත් බැලුවේ නැත්නම් ඔන්න ඒකත් අනිවාර්යෙන් ගිහලා බලන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. කෙන් එන්න සුබ දවසක්.